40 Days with Jesus. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ලාසරස් මරණයෙන් නැගිටවීම කියන්නේ ජේසුස් වහන්සේ මෙලොව කළ මහා ප්‍රාතිහාර්යයක්. නමුත් අද අප කියූ දේ වචනේ පෙනී යන්නේ ඒ ප්‍රාතිහාර්යය දුටු හැමෝම සතුටු වුණේ නැති බවයි. එක් පිරිසක් ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබද්දී තවත් පිරිසක් උන්වහන්සේව විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා. මෙතනදී අපට පෙනෙන්නේ මනුෂ්‍ය අපගේ සිත් තුළ ඇතිවන ඊර්ෂ්‍යාව සහ බලලෝභීත්වය කොතරම් භයානකද යන්නයි. පරිසුරුන් සහ උත්තම පූජකයන් බිය වුණා ජේසුස් වහන්සේගේ ඒ ජනප්‍රියත්වය නිසා තමන්ගේ තනතුරු අහිමි වෙයි කියලා. ඔවුන් සත්‍ය දැකත් ඒ පිළිගන්නට අකමැති වුණා. අද අපේ ජීවිතවලත් මේ වගේම අවස්ථා ඇතිවන්නට පුළුවන්. තවත් කෙනෙක් දක්ෂ ලෙස වැඩක් කරද්දී එවන් නැත්නම් තවත් කෙනෙකුට ප්‍රශංසා ලැබෙද්දී අපේ හිත තුලත් අකමැත්තක් හෝ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. නමුත් සැබෑ කිතුරුවෙකු ලෙස අප පුරුදු විය යුත්තේ අනුන්ගේ දියුණුව දෙස බලා සතුටු වීමටයි, සත්‍යයට ගරු කිරීමටයි. එමෙන්න කයාපස් උත්තම පූජකයා නොදැනුවත්වම පැවසු පරිදි ජේසුස් වහන්සේ මිය යන්නට තීරණය කළේ මුළු ජාතියම බේරා ගැනීමටයි. විසිරී සිටි දෙවියන් වහන්සේගේ දරුවන්ව එකම පවුලක් ලෙස එකතු කිරීමටයි. ජේසුස් වහන්සේ අපට ආදර්ශයක් දුන්නේ බෙදී වෙන්වීමට නොව කැපකිරීම කරමින් අන් අය සමග සමගි වීමටයි. එබැවින් අද දවසේ මේ දේ වචනය තුලින් අදිෂ්ඨානයක් කරගනිමු. අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන පටු හදවතක් වෙනුවට සත්‍ය අගය කරන අන් අයව ආදරයෙන් වැළඳ ගන්නා පුළුල් හදවතක් අප තුළ ගොඩනගා ගැනීමට. ලෝකයේ අපව වෙන් කරන්නට උත්සාහ කළත් ජේසුස් වහන්සේ මෙන් සියල්ලන්ව ආදරයෙන් ඒකරාශී කරන දරුවන් වීමට අපි උත්සාහ කරමු. ජේසු පිහිටයි.